ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය හිතෝපදේශ පොත 30 වෙනි පරිච්ඡේදය 5 වෙනි පදය. දෙවියන් වහන්සේගේ සියලු කීම් පවිත්‍රය. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනයට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනය අපිට සඳහන් කරනවා උන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රයි කියලා. දැන් අපි දකිනවා දේව වචනේ පැහැදිලිවම අපිට දීලා තිබෙන හැම අණක්ම හැම ආඥාවක්ම හැම උපදේශයක් තුලම මනුෂ්‍යයට අවශ්‍ය කරන පවිත්‍රත්වය, මනුෂ්‍යයට අවශ්‍ය කරන ජීවිතය උන්වහන්සේ දීලා තිබෙනවා. දැන් අපි මේ දේව වචනය දිහා බලනකොට උන්වහන්සේ අපිට කතා කරලා තිබෙන හැම වචනයකින්ම අපේ මුළු ආත්මයට ඒ වගේම අපේ මුළු ප්‍රාණයට අවශ්‍ය කරන ශක්තිය උන්වහන්සේ මනුෂ්‍යයාට ලබලා දුන්නා. දැන් දෙවියන් වහන්සේ මොන දේද උන්වහන්සේ ප්‍රකාශ කරේ? ඒ ප්‍රකාශ කරපු දේ තුල මනුෂ්‍යයාට ගැඹුරු අර්ථයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි, මනුෂ්‍යයාගේ ආත්මික ජීවිතයට අවශ්‍ය කරන ශක්තිය උන්වහන්සේ නිරතුරුවම උන්වහන්සේගේ වචනය තුලින් ලබලා දුන්නා. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කතා කරන හැම වෙලාවෙම දෙවියන් වහන්සේ කතා කරේ පසුතැවිලි වෙන්න. එහෙම නැත්නම් මනුෂ්‍යයාට කතා කරේ උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කතා කරා දෙවියන් වහන්සේගේ ආඥාවක්, දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් මනුෂ්‍යයාට ලබලා දෙන්න. ඒ දුන්න හැම දේ තුලම මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන ආත්මීක පවිත්‍රත්වය, ආත්මීක ශුද්ධභාවය උන්වහන්සේ ගෙන දුන්නා. දැන් දේව වචනයට පමණයි පුළුවන්කම තිබෙන්නේ අපේ පාපයෙන් අපිව පවිත්‍ර කරන්න. දැන් මේ ලෝකයේ කිසි දෙයකට මනුෂ්‍යයාගේ ආත්මය පවිත්‍ර කරන්න පුළුවන් කමක් නැහැ. මනුෂ්‍යයාගේ ආත්මය පවිත්‍ර කරන්න නම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙච්ච ඒ වචනයට පමණයි පුළුවන්කම තිබෙන්නේ. මොකද ඒකට හේතුව උන්වහන්සේ මනුෂ්‍යව හැදුව දෙවියන් වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කරා. ඒ වගේම උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කරලා උන්වහන්සේ මනුෂ්‍යයට ආඥාවන් පනත් අනපනත් දුන්නා වූ දෙවියන් වහන්සේ. එහෙමනම් ඒ දෙවියන් වහන්සේට පමණයි පුළුවන්කම තිබෙන්නේ මනුෂ්‍යව පවිත්‍ර කිරීමේ වචනය උන්වහන්සේගේ මුඛයෙන් උන්වහන්සේට සඳහන් කරන්න. එමනම් අපේ දෙවියන් වහන්සේ මේ උදෑසන උන්වහන්සේ අපිට කතා කරලා තිබෙන හැම වචනයක් තුළම අපේ ජීවිතයට අවශ්‍ය කරන ආත්මීක විමුක්තිය තිබෙනවා. ඒ වගේම ආත්මීක පවිත්‍රත්වය තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේගේ වචනය තුල අපිට අවශ්‍ය කරන රැකවරණය, අපිට අවශ්‍ය කරන ආරක්ෂාව උන්වහන්සේ දීලා තිබෙනවා. දැන් බලන්න, ඒ වගේ මෙතන කියනවා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේව මේ උදෑසන ඔබ විශ්වාස කරනවද? මේ උදෑසන දෙවියන් වහන්සේව ඔබ අදහනවද? මෙන්න උන්වහන්සේගේ ආරක්ෂාව, උන්වහන්සේගේ රැකවරණය උන්වහන්සේ ඔබේ ජීවිතයට දෙන්නට යනවා. ඒ නිසා මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයට පවිත්‍රත්වයේ ගේනවා වගේම ඒ වචනය අපේ ජීවිතයට අවශ්‍ය කරන රැකවරණය උන්වහන්සේ ලබලා දෙනවා. එහෙනම් මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ආරක්ෂාවත්, ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ඒ පවිත්‍රත්වයත් අපි අපේ ජීවිතවලට උරුම කරගන්න මනුෂ්‍යයන් වෙමු. මක් නිසාද? උන්වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යව උන්වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරගන්නට යනවා. ඒ නිසා ඔබ හැම දවසකදීම දෙවියන් වහන්සේට යාඥා කරලා උන්වහන්සේගේ ආරක්ෂාව ඔබ ඔබේ ජීවිතයට ඉල්ලන හැම මොහොතකදීම උන්වහන්සේගේ රැකවරණය උන්වහන්සේ ඔබේ ජීවිතේ මත තබනවා. මක් නිසාද? අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේගේ අනපනත් රක්ෂා කරමින් අපි ජීවත් වෙනකොට උන්වහන්සේ අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. ඒ නිසා අපි මේ උදෑසන උන්වහන්සේගේ දෑතට බාර වෙන්නට යනවා. අපි කියන්නට යනවා, ස්වාමිනී, අපේ ජීවිතවලට අවශ්‍ය කරන රැකවරණය ඔබ වහන්සේ ගෙන දෙන්න. ස්වාමිනී, මේ කාලේ තිබෙන භයානක අනතුරු වලින්, ඒ වගේම මේ කාලේ තිබෙන ලෙඩ රෝග වලින්, විවිධාකාර තිබෙනා වූ ප්‍රශ්න තුලදී ඔබ වහන්සේගේ හස්තය තබලා ඔබ වහන්සේ අපට අවශ්‍ය කරන රැකවරණය දෙන්න කියලා අපි යාඥා කරමින් මේ උදෑසන උන්වහන්සේගේ දෑතට බාර වෙමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි,
මේ වචනය අසන හැම කෙනෙක්ගේම ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනී, දැන් මේ උදෑසන එක එක්කෙනාගේ ජීවිතය ඔබ වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරගන්න පිණිස ඔබ වහන්සේගේ වචනය ඔවුන්ගේ ජීවිතවලට ගෙන දුන මැනව. මක් නිසාද? මනුෂ්‍යයාගේ මුළු ආත්මය, ශරීරය, ප්‍රාණය පවිත්‍ර කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබ වහන්සේගේ වචනයටයි. ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ වචනය විශ්වාස කරනවාද? ආත්මික විමුක්තිය අපේ ජීවිතවලට දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. එමනම් මේ උදෑසන ඔබ වහන්සේගේ රැකවරණය දෙන්න, ඔබ වහන්සේගේ ආරක්ෂාව දෙන්න, මේ වචනය අසන හැම කෙනෙකුගේම ජීවිතයට ඔබ මඟ පෙන්වන්න ස්වාමීනි. දැන් අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. බාරගෙන ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.